අයිබන් කියලා පිළිගන්නවද වීඩියෝ එකට ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද අපි ඇඩ්මින් පැනල් එක through මේ ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් process එක කරගන්න කියලා. ඉතින් එතනදී අපිට අද කතා කරන්න තියෙනවා ප්‍රොඩක්ට් බ්ලොකින් process එක කොහොමද කරගන්න තියෙන්නේ කියලා. ඉතින් මම සුපුරුදු පරිදි යන්නම් අපේ ඇඩ්මින් ලොගින් එකට. ඔයගලන්ට පේනවා මම දැන් තියෙන ඇඩ්මින් ලොගින් එකේ. ඉතින් මම මෙතනදී අපේ ඇඩ්මින් ඊමේල් එක දීලා අපි වෙරිෆිකේෂන් කෝඩ් එක ගන්නවා. අපේ ඊමේල් එකට ගිහලා අපි බලමු අපිට වෙරිෆිකේෂන් කෝඩ් එක දැන් ඇවිල්ලා තියෙනවද කියලා ඒක අරගෙන. ඔය අපිට වෙරිෆිකේෂන් කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී මේක කොපි කරගෙන අපි අතනට ගිහලා ටක් ගාලා පේස්ට් කරලා මේ account එක verify කරගෙන sign in දෙමු. right sign in වුණා. ඔයගලන්ට පේනවා අපේ සුපුරුදු dashboard එක තියෙන. ඉතින් අපි කලින් පාර manage users ගැන කතා කළා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ manage product part එකට අදාළ කොටස. ඔයගලන්ට පේනවා ඇති මැනේජ් ප්‍රොඩක්ට් එකට ආවම පස්සේ අපිට පේනවා මෙතනදී අපේ කන්ටෙන්ට් එක කියන්නේ අපිට දැනට ක්වොන්ටිටි එක ඇඩ් කරන් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක අරන් ඔය ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට මැනේජ් ඕල් ප්‍රොඩක්ට් කියන ටෙක්ස්ට් එක තියෙන. ඒ වගේම මෙතන සර්ච් බාර් එක තියෙන. එතනින් පල්ලෙහාට ගත්තොත් එහෙම අපේ කැටගරිස් ටික තියෙන. ඔකට බලා ගන්න පුළුවන්. කැටගරි එකත් අපිට අයින් කරන්න. ඒ වගේම අලුත් කැටගරි එකක් හදන්න අපි අවස්ථාව දීලා තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙම මේන් තින් එක හැටියට අපිට කතා කරන්න තියෙන්නේ මේකේ ඩිසයිනින් පාර්ට් එක. එතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ප්‍රොඩක්ට් ඉමේජ් එක තියෙනවා, ටයිටල් එක තියෙනවා, ප්‍රයිස් එක තියෙනවා, ක්වොන්ටිටි එක තියෙනවා, රෙජිස්ටර් ඩේට් එක දීලා තියෙනවා. ඉතින් අපි මේකේ රෙස්පොන්සිව්නස් එක බලමු. ඊට පස්සේ අපි කතා කරමු මේකේ අපේ ප්‍රොඩක්ට් බ්ලොක් සහ අන්බ්ලොක් කරන process එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට ගත්තොත් එහෙනම් බලා ගන්න පුළුවන් අපිට මොබයිල් view එකෙන් අපිට ගන්න පුළුවන් view එක තමයි මේ තියෙන්නේ. ඉතින් එතනදී සුපුරුදු පරිදි ටයිටල් එක සහ ප්‍රයිස් එක ඒ වගේම අපේ බටන් එක පෙන්වන අපිට ප්‍රොඩක්ට් එක බ්ලොක් කරන්න සහ අන්බ්ලොක් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී බ්ලොකින් process එක වැඩ කරන හැටි ඔයගලන්ට පේනවා. බ්ලොක් කියන එක ක්ලික් කරාම පස්සේ කෙලින්ම ආවා your අපි ආයෙ එකක් බ්ලොක් කරමු. දැන්ට මේක අන්බ්ලොක් කරගන්න. ඒතර ආයෙ මම MacBook කියන එක බ්ලොක් කරගන්නම්. එතකොට ඔයගලන්ට පේනවා ඇති MacBook has been deactivated කියලා alert එකක් එනවා. එතනින් එහාට ගත්තොත් එහම අන්බ්ලොක් කරොත් your MacBook has been activated කියලා පේනවා. ඉතින් අපි මෙතනදී අපි මේ සුපුරුදු පරිදි HSS කියන ප්‍රොඩක්ට් එක අපි මෙතනදී බ්ලොක් කරන්න කලින් මම ඔයගොල්ලන්ට ඩේටාබේස් එක පැත්තට ගිහිල්ලා පෙන්නන්නම් අපේ ප්‍රොඩක්ට් view එකේ කොහොමද මේකේ ස්ටේටස් එක පෙන්වන්නේ කියලා. right ඔයගොල්ලන්ට මම ඩේටාබේස් view එක පෙන්නන්නම්. ඩේටාබේස් view එකට ආවම පස්සේ මම දැනට ඉන්නේ ප්‍රොඩක්ට් page එකේ. ඉතින් එතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා status_id කියන අපේ page එක. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් HSS product එකට අදාළව status එක හැටියට තියෙනවා. ඒ කියන්නේ active තත්ත්වයේ තියෙනවා. අපි මෙතනදී එන අපේ website එකට ගිහිල්ලා මේක අපි කෙලින්ම අපි block කරගමු. block කරගෙන බලමු මේකේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. right HSS has been deactivated කියලා මට ආව notification එක. sorry alert එක. අපි යමු ආයේ database එක පැත්තට. ඒ ඇවිල්ලා තියෙන database එක පැත්තට මම මේක reload කරගන්නම්. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. HSS product එකට දැන් status_id කියන එකට මෙතනදී value එක 2 හැටියට assign වෙලා තියෙනවා. ඒ කියන්නේ product එක deactivated වෙලා තියෙනවා. ඉතින් එතනින් එහාට ගත්තොත් එහෙනම් මෙහෙම තමයි product deactivation activation process එක වෙන්නේ. අපිට අද දැන් කතා කරන්න තියෙන්නේ මේකේ අපි ආයෙ සුපුරුදු පරිදි VS code එක on කරාම මේකේ back end part එක ගැන කතා කරන්න ගමු. back end part එකට ආවම පස්සේ මම දැන් ඉන්නේ manage user products එකේ. ඉතින් මම යන්නම් අපේ admin view එකට. admin panel එකට ආවම පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී manage product.php කියන එක ෆයිල් එක අපි මෙතනදී link කරගෙන තියෙනවා. manage product.php ෆයිල් එකට ආවම පස්සේ අපිට design part එකත් එක්ක back end part එක බලා ගන්න පුළුවන්. මෙතනදී ගත්තොත් එහෙම මූලික වශයෙන් අපි මෙතනදී doc type html අපේ basic tag ටික මෙතනදී add කරගෙන තියෙනවා. එතන පල්ලෙහාට આવොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ අදාළ විදිහට product image එක, product title එක, price එක, quantity එක, register date එක, ඒ අදාළ content එක add කරන් තියෙනවා. ඉතින් මෙතනදී back end part එක start කරනවා. එතනදී firstly අපි PHP script එක ඇතුළතදී include connection.php කියන එක අපි add කරගෙන තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙම අපි core එක through product table එකේ සම්පූර්ණ data ටික අරගෙන තියෙනවා. එතනදී ඊට පස්සේ ගත්තොත් එහෙම pagination part එකට අදාළ part එකක් මෙතනදී තියෙනවා. එතනින් එහාට යවුවොත් එහෙම මම ඔයගලන්ට පෙන්නන්නම් පුතුකුණා මම ඒක පෙන්නන්නම්. අපි ආයෙ යමු වෙබ්සයිට් එක පැත්තට. වෙබ්සයිට් එක පැත්තට ගියොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් pop up එකක් එනවා. දැන් සම්පූර්ණ details ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන් product එකේ මේ තියෙන ඔයගලන්ට වැඩ ගන්න විදිහ පේනවා මේකේ description එක ඉතින්. අපි එතන hover කරාම පස්සේ image එකට ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. අපි යමු ආයෙ VS code එක පැත්තට.
ඉතින් එතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි එතනදී ප්‍රොඩක්ට් එකට අදාළව අපි සර්ච් කෝර් එකක් through අපි මෙතන සම්පූර්ණ data list එක අරගෙන තියෙනවා. ඉතින් එතනදී ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මතකද අපි කෝර් එකක් වෙනදී ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඒකේ අදාළව අපි number of ප්‍රමාණය අරගෙන ඊට පස්සේ මෙතන page name එකට අදාළ විදිහට අපි result per page එක 20 හැටියට කඩාගෙන අපි ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් එතනින් එහාට අපිට page name part එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් products ප්‍රමාණය අනුව. ඉතින් මෙතනදී page name part එක අනුව අපි මෙතන product limitation එකකුත් කරගෙන තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම අපේ මෙතනදී for loop එකක් ඇතුළත තමයි ඉතින් අපි ඊළඟ part එක ඇඩ් කරගෙන තියෙන්නේ. එතනින් එහාට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි මෙතන design part එක ගැන කතා කරගෙන ඉමු. අපි අතනින් ගත්තා ඊට පස්සේ මෙතනින් ගත්තොත් එහෙම selected data through අපි අරගත්ත data ටික අරගන්න data වලින් පිළිවෙලට අපි ගත්තොත් එහෙම selected ඒක product එක ID එක ඒ වගේ මේකට අදාළ details ටික මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන on mouse center කියන එක අපි අරන් තිනවා on mouse ඉතින් එතනදී ඒගොල්ලෝ ගත්තොත් එහෙම බලා ගන්න පුළුවන් මෙතනදී අපි model එක තමයි මෙතන product ID එකට අදාළව අපි call කරන් තියෙන්නේ model එක ගැන අපි ඊළඟට කතා කරමු. පල්ලයට ආවොත් එහෙම අපි images ඒ ටික අපි capture කරන් තියෙනවා product ID එක through ඊට පස්සේ එතනින් ආවොත් එහෙම අපි මෙතන default image එකකුත් අපි එතන add කරන් තියෙනවා. ඊට පස්සේ මේ අදාළ විදිහට selected title එක ඒ වගේම price එක quantity එක date added time එක ඒ ටික අපි add කරගෙන තියෙනවා. on click එකක් through අපි මේකේ product එක block කරන්න අවශ්‍ය කරන code එක ඒ part එක අපි add කරන් තියෙනවා. එතනින් එහාට පල්ලෙහාට આવොත් එහම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අදාළ විදිහට අපි මේ details ටික add කරන් තියෙන image count එකට ඒ විදිහට images ටික අපි මෙතනදී import කරගෙන දාගෙන තියෙනවා. එතනින් පල්ලෙහාට આવොත් එහම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් model එකට අදාළ වශයෙන් data ටික ඉතින් ඒ ටික තමයි මෙතනදී mention කරගෙන ගියේ. මේක තමයි අපේ මොඩල් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපි කමෙන්ට් කරගෙන දාගෙන තියෙනවා. ඉතින් එතනදී මොඩල් එකට අදාළ වශයෙන් අපි ID එකක් දාගෙන තියෙන. මේ ප්‍රොඩක්ට් ID එකට අනුකූලව තමයි මෙතනදී මේ මොඩල් එක ක්‍රියාත්මක වෙන්නේ. එතනින් එහාට ඒකට අදාළ price එක, quantity එක, email user email එක, ඒ වගේම එතනදී description ඒ ඔක්කොම අපි product details එක search core එකෙන් ගත්ත data through මෙතනදී අපි display කරනවා. මෙතනදී sellerගේ username first name එක last name එක තමයි මෙතනදී එක්ක කරගෙන තියෙන්නේ. ඉතින් මොඩල් එකේ part එක මෙච්චරයි. අපි එතනින් එහාට ගිහින් බැලුවොත් එහෙම pagination part එක තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙම manage category වලට අදාළ part එක තියෙනවා. ඉතින් එතනදී back end part එකක් තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් category අපි ඔක්කොම අරගෙන තියෙනවා. number of ප්‍රමාණය අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක for loop එකකට අපි දාගෙන තියෙනවා. දාගෙන එතනදී අපිට අදාළ category name ටික අපි එක්කෝ කරගෙන ඒවා list down කරගෙන තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙම අපිට අලුත් category එකක් add කරන්න අවශ්‍ය විදිහට අපි coding part එකේ ඒ ටික add කරගෙන තියෙනවා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ blocking process එක කොහොමද කරන්න කියලා. ඉතින් අපි ඩක් ගාලා යමු blocking process එකට. එතකොට මෙතන block product කියන එකට අදාළව අපි මෙතන function එකක් call කරගෙන තියෙනවා. එතකොට මෙතනදී ගිහින් බැලුවොත් එහෙම block product එකට අදාළව block use එකකටත් එහෙම function එකක් තියෙනවා. ඔයගොල්ලෝ මතකද මට මේ කලින් mention කරන්න බැරි වුණා. ඒ part එකත් මම අද මේ වීඩියෝ එකෙන් cover කරන්න. block product එකට ආවම පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති අපි කෙලින් මේ data ටික අරගෙන මෙතනදී get method එක through මෙතන අපි product block process.php එකට attach කරලා යනවා ID එක. ඊට පස්සේ product block process එකට ගිහින් බැලුවොත් එහෙම සාමාන්‍ය විදිහටම e-set එක ඇතුළේ අපි බලනවා ID එක set වෙලා තියෙන කීට search core එක ඇතුළේ අපි බලනවා මේ ID එකට අදාළ product ID එක මොකද්ද product එක මොකද්ද කියලා. එතනින් එහාට ගත්තොත් එහෙම අපි මේ status ID එක අපි බලනවා එකට සමාන නම් ඒක දෙවෙනි ඒ කියන්නේ product එක deactivate කරන්න. එහෙම නැත්නම් එකට සමාන නැත්නම් ආය පල්ලට හම්පස් ඒ කියන්නේ දෙකට සමාන වෙන්න ඕන. දෙකට සමාන නම් ඒක result එක click කරාම පස්සේ එතනදී ඒ ID එක අපි එකට convert කරනවා. ඒ කියන්නේ product එක active කරනවා. ඒක කියන්නේ deactivated. ඒතකොට result එක deactivated නම් store වෙලා තියෙන value එක දැනට අපි ඒක අඳුනා ගන්න. එතකොට දෙක තමයි store වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ product එක deactivation මට්ටමේ තියෙන්නේ. අපි ඒතකොට user කියන්නේ ඒකට click කරලා තියෙන්නේ. එතන ඒක active කරගන්න. අපි මෙතන ඊට පස්සේ active කරගන්න. ඒ විදිහට තමයි මෙතනත් එක තියෙනවා නම් එහෙමයි, දෙක තියෙනවා නම් මෙහෙමයි. ඊට පස්සේ else cannot find the product කියන එක මෙතනදී product ID එක හරි කියන නැත්තම් ඒ process එකේ විදිහට වෙනවා. product ID process එකේ මේ part එක තමයි තියෙන්නේ. එතනින් එහාට ගත්තොත් එහෙම මේක තමයි loop වෙවි වෙන්නේ. මම හිතනවා මේ part එක අද කතා කළා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.